ගැස්මත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට අපි අද කියලා දෙන්න යන්නේ රෙටිනෝල් ගැන. මොකද අපිට ප්‍රශ්නයක් අහලා තිබුණා රෙටිනෝල් තියෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ කොහොමද? රෙටිනෝල් වලට මොනවද වෙන්නේ කියන එක. ප්‍රධාන වශයෙන් රෙටිනෝල් පාවිච්චි කරනවා අපි ඇන්ටි ඒජින් වලට. රෙටිනෝල් වලින් ප්‍රධාන වශයෙන් වෙන්නේ අපේ හැමේ තියෙන උඩ ලේක අයින් වෙලා හැම පිරිසිදු වෙන එක. ඒ වගේම රෙටිනෝල් හොඳට වැඩ කරනවා ඇන්ටි ඒජින් වලට, රින්කල්ස් වලට, ගොඩක් කොලාජන් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ හැමේ තියෙන ඩිස්කලරේෂන් නැති වෙනවා. ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලන්ට ඇක්නි ස්කාර්ස් තියෙනවා නම් ඕගොල්ලන්ට රෙටිනෝල් පාවිච්චි කරන්න පුළුවන් ඇක්නි ස්කාර්ස් වලට. ඊට අමතරව රෙටිනෝල් වලින් ඕගොල්ලන්ට හොඳ ග්ලෝ එකක් ගන්න පුළුවන් ස්කින් එකට. ඩල් ස්කින් එකක් තියෙන කෙනෙකුට රෙටිනෝල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ රෙටිනෝල් පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ රෙටිනෝල් පාවිච්චි කරන රාත්‍රී කාලේට. හැමදාම රැට උනත් ඔයගොල්ලන්ට රෙටිනෝල් පාවිච්චි කරන්න පුළුවන් පර්සන්ටේජ් එක අඩු ප්‍රොඩක්ට් එකක් නම් ගොඩක් වෙලාවට මම රෙකමෙන්ඩ් කරන රෙටිනෝල් පාවිච්චි කරනකොට පළවෙනි සතිය හරි දෙක හරි ඔයගොල්ලෝ දවස ගානේ පාවිච්චි කරනවා. දවස ගානේ පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට දැනෙනවා ස්කින් එක ටිකක් ඩ්‍රයි වෙනවා, ඉරිටේෂන් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඔයගොල්ලෝ කරන්න ඕනේ ඊළඟට ඒක ඩ්‍රොප් ඩවුන් කරන්න ඕනේ සතියකට දවසක් හරි දෙකකට හරි. සාමාන්‍යයෙන් සතියකට දවසක් දෙකක් පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ස්කින් එක හොඳට තියෙනවා, හොඳට මොයිස්චර් ගතිය තියෙනවා, හොඳට ග්ලෝ එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම සන්බ්ලොක් එක දාන්න ඕනේ රෙටිනෝල් පාවිච්චි කරන කෙනෙක්. මොකද රෙටිනෝල් කියන්නේ විටමින් A ෆැමිලි එකේ එකක්. ඒකට ස්කින් එක හොඳට ග්ලෝ වෙනවා, හොඳට ඇන්ටි ඒජින් පර්පස් වලට සෝට් අවුට් වෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් හොඳ ග්ලෝයින් ස්කින් එකක් තියාගන්න රෙටිනෝල් පාවිච්චි කරලා. මම හිතනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙට උත්තර හම්බෙන්නේ නැති කියලා.